तुम जो बस दिखा के मुझे प्यार लगता है, जाने क्यों मैं तो जो भी कहा तुम इकरार लगता है, जाने क्यों छोड़ गई ये अदा, आसमां की सदा, बात दिल की कोई। හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මම අදත් ඔයාලා ලස්සන අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මම මගේ channel එකට අලුතෙන් එකතු වෙන යාළුවෝයි පරණ යාළුවෝයි හැමෝම ආදරෙන් පිළිගන්නවා. හරි ඉතින් ඔන්න මම අද ඔයගලන්ට අරන් ආවේ මුළු දවසම ස්ටඩි වැඩ එක ගත වුණු vlog එකක්. හරි ඉතින් මුලින්ම මම මට අවශ්‍ය කරන ස්ටඩි කරගන්න අවශ්‍ය කරන ටිකත් අරගෙන මගේ වතුර බෝතලෙත් ෆිල් කරගත්තා. ඔයගොල්ලොත් ඉතින් පාඩම් කරන අතරමැද්දෙන් හොඳට වතුර බොන්න. ඒක ඉතින් ගොඩක් හොඳයි. මේ දවස්වල ටිකක් අවුවක් තියෙනවනේ. අවුවයි වැස්සයි දෙකම තියෙනව නේද? අවුවක් ටිකක් හොඳට තදට තියෙන හින්දා වතුර බොන එක ඉතින් ඇඟට හොඳයි. හරි ඉතින් මම මුලින්ම කරගත්තේ පාඩම් කරන්න කලින් මගේ to do list එක හදාගත්තා. දැන් ඉතින් මම කරගන්නේ මගේ accounting පළවෙනි පොතේ session 1 මම translate කරලා note එක හදාගෙන තියෙන්නේ. හැබැයි ඉස්සරහට තියෙන session වල සමහරක් ඒවා හදාගෙන නැහැ. ඒවා ඉතින් මම හදාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔය session එක හදලා හින්දා මම ඔය session එකේ වැදගත් කරුණු highlight කරලා ඒවා ඔක්කොම හදාගෙන තියෙන හින්දා මම ඉතින් ඔය session එකේ කරුණු මතක තියා මගේ මතකෙට දාගන්න ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් අපි පාඩම් කරන අතරමැද්දෙන් පොඩි කඩචෝරුත් කමුකෝ එහෙනම්. කඩචෝරුකුත් කකා ඔන්න මං ආයේ මගේ ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. ඕගොල්ලොත් ළමයි පාඩම් කරද්දී හොඳ හයියෙන් කියවන්න. ඒක ගොඩක් අර කරුණු මතක තියාගන්න හොඳ ටිප් එකක්. මං ඉතින් දැන් ඔය කියව මට කරුණු ටික ඔලුවට දාගෙන ඔය පාඩමේ තියෙන ප්‍රශ්න ටිකත් කරගන්න. ඔය ප්‍රශ්න ටිකත් කරගත්තට පස්සේ අපිට ඒ පාඩමේ කරුණු හොඳට ඔලුවට යනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලෝ මේ ඔහොම දැන් කරුණු මතක් කරගෙන යද්දිම ඔයගොල්ලන්ට පුළුවන් පොඩි කොලයක් අරගෙන ප්‍රධාන මාතෘකා ටික ප්‍රශ්න විදියට හදාගෙන ඊට පස්සේ ඔය පාඩම ඉවර වෙලා දැන් දවල් ඉවර වුණා කියමුකෝ රැට ඒ ප්‍රශ්න ටික කරන්න. එහෙම නැත්නම් රැය ඉවර වුණොත් හෙට කරන්න. එතකොට අර ඔයාට බලාගත්ත හැකි ඔයාට හොඳට කරුණු අවබෝධ වෙලාද කියලා. එහෙම නැති වුණොත් එහෙම ඔයාට පුළුවන් ආයේ ඒ කරුණු අවබෝධ කරගෙන ඔයගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යන්න. කරනක තමයි analyzing and interpreting communication and finally we share that information to parties who have interest about ව්‍යාපාරයේ බාහිර සහ අභ්‍යන්තර අවශ්‍ය වේලට ව්‍යාපාරිකයන් කැමැත්තක් දක්වන්නට ව්‍යාපාරයේ තොරතුරු බෙදා හරිනක තමයි. හරි ඉතින් මම දැන් උදේවරුේ 10-12 සෙෂන් එකේ තමයි ස්ටඩි වැඩ ටික කරගෙන යන්නේ. තව දෙයක් තමයි ළමයි මම දැන් මේකේ දවසම පාඩම් කරාට ඉතින් දවසෙම vlog එක නෑ. මම තනින් කඩලා ඒ වගේම ස්පීඩ් කරලා පොඩි කොටස් ටිකක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. මොකද එහෙම නැති වුණොත් එහෙම ලොකු වීඩියෝ එකක් එනවා. හරි ඉතින් දැන් මම උදේවරු ස්ටඩි සෙෂන් එක කරලා 12 වෙද්දිම නාගන්න ඉන්නේ. මොකද හවස් වෙද්දී වැස්ස එහෙම එනවනේ. හරි ඉතින් නාලා හිමි වෙරලා මම පොඩි ජූස් එකකුත් හදාගෙන මම මගේ ස්ටඩි වැඩ ටික ආයි කරගෙන යන්න තමයි හදන්නේ. මොකද ඉතින් දැම්ම බත් කන්නේ නැහනේ. බත් කද්දි ඉතින් 4 විතර වගේ වෙනවනේ. ඉතින් බත් කන තව වෙලා තියෙන හින්දා මම ඉතින් දැන් මගේ ස්ටඩි වැඩ ටික ආයි කරගෙන යනවා. හරි ඉතින් දැන් මට කරගන්න තියෙන්නේ මම අර උදේ පාඩම් කරගත්තු පාඩමේ ප්‍රශ්න ටික කරගන්න තමයි මම දැන් කරගන්න හදන්නේ. ඒ ප්‍රශ්න කරද්දි මට මේ සමහර ප්‍රශ්න වලට ඔය පොතේ උත්තර නැහැ. එතකොට මම ඉතින් ඔය chat GPT දාලා උත්තර ගන්නවා. ඊට පස්සේ Google එකේ වෙබ්සයිට් එකේ කොයි වෙබ්සයිට් තියෙනවනේ. ඒවෙන් ගන්නවා. තව YouTube එකේ වීඩියෝස් බලලා ඒවෙනුත් ගන්නවා. accounting එහෙමනම් ගණන් හදන ගොඩක් මම අර වීඩියෝස් වලින් බලලා එහෙම ගන්නවා. ඔයගොල්ලෝත් ඉතින් ඒවා යූස් කරලා බලන්න. ඔයගොල්ලෝ වැඩි වැඩ කරගෙන
හරි ඉතින් දැන් නම් වෙලාව 4ට විතර ඇති. දැන් ඉතින් මම මගේ දවල් වරුවේ ස්ටඩි සෙෂන් එකත් ඉවරයි. දැන් ඉතින් මම දවල්ට කන්න තමයි හදන්නේ. දවල්ට කියන්නේ දැන් ඉතින් 4ට විතර ඇති. ඇති මං ඉතින් කාලා එහෙම ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ ඉතින් පහන තිබ්බා. පහන තියලා ආයි මම මගේ හවස ඉඳන් රැ වෙනකන් ස්ටඩි සෙෂන් එක පටන් ගන්න තමයි යන්නේ. හරි ඉතින් දැන් ඉතින් මං චායි ටී එකක් එහෙම බීලා බටර් කේක් කෑල්ලක් කාලා මගේ ස්ටඩි වැඩ කරගෙන යන්න තමයි හදන්නේ. ඔයගොල්ලොත් එහෙනම් එන්නකෝ මාත් එක්ක ස්ටඩි වැඩ පටන් ගන්න ආයෙත් හවස් වරුවේ ඉඳන් රෑ වෙනකම්. හරි ඉතින් මට හවස් වරුවේ තියෙන්නේ තුන්වෙනි සෙෂන් එක. දෙවෙනි සෙෂන් එක තියෙනවා. හැබැයි ඒක මං ට්‍රාන්ස්ලේට් කරලා හදාගෙන නැහැ. ඒක හින්දා මං තුන්වෙනි සෙෂන් එක ට්‍රාන්ස්ලේට් කරලා එහෙම හදාගෙන තියෙන හින්දා මං ඒකේ තියෙන කරුණු ටික අවබෝධ කරගෙන ඒකේ ප්‍රශ්න තිබ්බොත් ඒ ටිකත් කරගෙන යන්න තමයි හදන්නේ. ඕගොල්ලොත් තමයි පාඩම් කරන අතරමැද්දෙන් පැය 3කට වගේ සැරයක් පැය භාගයක වගේ හොඳ බ්‍රේක් එකක් ගන්න. ඒ වෙලාවට ඉතින් ඔය ඕගොල්ලෝ ආස් දෙයක් හදාගෙන කන්න, එහෙම නැත්නම් සින්දුවක් අහන්න, එහෙම නැත්නම් පොඩි වීඩියෝ එකක් බලන්න. ඒ වගේ දේවල් කරන්න. ඉතින් මොකද දවසම ස්ටඩි කරන්නත් බෑනේ. මමත් එහෙම තමයි සාමාන්‍යයෙන් පැය 3ක් විතර පාඩම් කරලා පැය භාගයක් පැයක් වගේ බ්‍රේක් එකක් අරගෙන තමයි ආයි ස්ටඩි වැඩ කරගන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ සෙෂන් 3 පාඩම් කළා. ඒකේ ප්‍රශ්න තිබ්බේ නැහැ. ඉතින් පාඩමේ තිබ්බ කරුණු ටික එහෙම ඔළුවට දාගත්තා. දැන් ඉතින් මම කරගන්න යන්නේ සෙෂන් 2. මොකද මම සෙෂන් 2 කලින් අතෑරියානේ. ට්‍රාන්ස්ලේට් කරන්න තිබ්බ හින්දා දැන් මම ට්‍රාන්ස්ලේට් කරලා නෝට් ටික හදාගෙන කරුණු ටික අවබෝධ කරගෙන ඒකේ ප්‍රශ්න ටිකත් අද කරගන්න බලමු. මට ඒකේ ප්‍රශ්නත් අද කරගන්න පුළුවන් වෙයි. ඕගොල්ලන්ට පුළුවන් අර ප්‍රොමඩෝ ටෙක්නික් එක යූස් කරගන්න. ඕගොල්ලන්ගේ ස්ටඩි වැඩ කරගෙන යද්දි ඒකත් ගොඩක් අර ප්‍රොඩක්ටිව් ස්ටඩි මෙතඩ් එක. ඒ කියන්නේ ළමයි පැය භාගයක් පාඩම් කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්නවා. ආයෙ පැය භාගයක් පාඩම් කරලා පැයක් සම්පූර්ණ වුණාම අපි පැය කාලක බ්‍රේක් එකක් ගන්නවා. ආයෙ පැය භාගයක් පාඩම් කරලා විනාඩි 10යි පැයක් සම්පූර්ණ වුණාම පැය කාලක බ්‍රේක් එකක්. මොකද ඒක ඔයාලට පුළුවන් ටයිමර් එකක් තියාගෙනම කරන්න. එතකොට ඔයගොල්ලෝ දන්න ඕනේ දැන් මේ පැය භාගේ වැඩ කරනවා කියලා අර ටක් ගාලා මේ පැය භාගෙ ඉවර වෙන හින්දා ඔයගොල්ලෝ උඩරිම ඒ කියන්නේ හොඳට වැඩ ටික කරගන්න පුළුවන්. ඔයගොල්ලොත් ඒ ටෙක්නික් එක යූස් කරලා බලන්න. ඒක ගොඩාක් ප්‍රයෝජනවත්. පාඩම් කරන අර කම්මැලින් වෙලා ඉන්න කෙනෙක්ට ඉතින් හොඳ ස්ටාර්ට් එකක් තමයි පාඩම් කරන්න ප්‍රොමඩෝ ටෙක්නික් එක යූස් කරන එක. හරි ඉතින් ඔන්න ඔය විදිහට රැට කාලා වොෂ් එකක් එහෙම දාලා මම සෙෂන් 2 ට්‍රාන්ස්ලේට් කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ට්‍රාන්ස්ලේට් කරද්දී ඉතින් වැදගත් කරුණු highlight තව ස්ටිකි නෝට් එහෙමත් යූස් කරනවා. අද නම් මම යූස් කරේ නැහැ හැබැයි ස්ටිකි නෝට්. හැබැයි ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ නෝට් ටික ලස්සන කරගන්න ස්ටිකි නෝට් එහෙම යූස් කරන්න පාට පාටින්.
හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවසම ගත වුණේ. අද ඉතින් මං හිතනවා මම ඔයගලන්ට අදත් මගේ බ්ලොග් එකෙන් ගොඩක් දේවල් කියලා දුන්නා කියලා. ඔයගලන්ට ස්ටඩි ටිප්ස්, ස්ටඩි කරන්න යූස් කරන්න දේවල්. ඉතින් අද මගේ වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අමතක නොකර ඔයගොල්ලෝ මගේ channel එකට තාමත් එකතු වෙන්නේ නැත්නම් එකතු වෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න share. ඊගාව සතියේත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයගොල්ලෝ හම්බ වෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්න.